මේ වෙලාවේ අඩු මට්ටමේ ඉන්න ළමයෙක්ට මොකක්ද කරන්න පුළුවන්? ඔයාට ඔයා ගැන විශ්වාස කරනවා නම් ඔයාට ඒ තුන ටාගට් කරලා වැඩ කර හැකියි. සමහර විට ඒක B3කින් නවතී. ඔය අලියට ඔය දන්වැල කඩන එක සිම්පල් කේස් එකක්. හරිද? නිකන් පොඩ්ඩක් ගැස්සුවා නම් දන්වැල කඩේ එක එළියට. අපි හැම වෙලාවෙම අපිවම ප්‍රශ්න කරනවා බැරි වෙයි මේක කරගන්න බැරි වෙයි. දැන් නම් වෙලාවක් නැහැ. දැන් මේක මියක් කිව්ව බෑ අරයත් කිව්ව බෑ කියලා ජීවිත කාලෙටම අලිය try කරන්නේ නැහැ. මොකද අලිය පොඩි කාලේ try කරලා තියෙනවා. try කරලා වැරදිලා තියෙනවා. try කරලා වැරදිච්ච හින්දා අලිය try කරන්නේ නැහැ. කාලයක් යම් විදිහට උත්සාහ කරලා ඔය අසාර්ථක වුණා නම් ඔය අද හිතන් ඉන්න ඔයාට බෑ කියලා. අර හන්දටම ගල් ගහන්න ඔහේ හරි වදී. උපරිමේ try එකක් දෙන්න. අපාරුන් නම් මීටර මට නම් බෑනේ. මට ඉතින් මොකක් හරි පොඩි දෙයක් තමයි කරගන්න වෙන්නේ. ඔයාව පල්ලෙහාට දාලා තියෙන්නේ. ඒ තුනක් පුළුවන් වෙයිද B තුනක් පුළුවන් වෙයිද කී ඔයා කාගෙන් හරි අහනවා කියන්නේ ගෲප් එකේ නෑ. ඔයා කවුද කියන්නේ? ඔයා හිතන් ඉන්නවා මොකක් හරි සිදුවීමක් නිසා ඔයා මොඩෙක් කියලා. සමහරට කවුරු හරි කියපු දෙයක් හින්දා නම් දිනලා විතරක් ඉවර කරන්න ඕනේ. ලොකු ගේමක් ගහමු. හරි? දැන් මම දැක්ක ළමයෙක් අහලා තියෙනවා මේ වෙලාවේ අඩු මට්ටමේ ඉන්න ළමයෙක්ට මොකක්ද කරන්න පුළුවන්? ඒ කියන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන්ද? ඒ තුනක් දාන්න පුළුවන්ද? P තුනක් දාන්න පුළුවන්ද? වගේ අහනවා. ගොඩාක් අහනවා. මට ප්‍රයිවට් මෙසේජස් දානවා. සමහරවිට ළමයි මෙතන මට රිවිෂන් එක ඉවරලා යද්දි එහෙමත් ඔය අලුතෙන් දැන් මේ දවස්වල ජොයින් වෙන ළමයි එහෙමත් අහනවා ගොඩාක්. කියන්නේ මොකද්ද කරන්න පුළුවන් කියන එකද? දැන් සමහර වෙලාවට ගිහින් ඇහුවාම කියනවානේ සමහර මොකුත්ම කරන්න බෑ දැන් නම් බෑ ඒ තුනක් දාන්නත් බෑ B තුනක් දාන්නත් බෑ කියලා. අවංකව කියන්නේ ඔයාට වැඩ කරනවා නම් ඔයාට ඔයා ගැන විශ්වාස කරනවා නම් ඔයාට ඒ තුන ටාගට් කරලා වැඩ කර හැකියි. සමහර විට ඒක B3කින් නවතී. සමහර විට ඒක B200කින් නවතී. හැබැයි ඔයාලට ඒ තුන ටාගට් කරලා වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆුල් ඩම් එක දාලා ඒ තුන ටාගට් කරලා ෆුල් මහන්සි වෙලා වැඩ කරොත් අනිවාර්යෙන් B3ක්වත් නම් එනවා. හරිද? හැබැයි ඔයා B3කට ටාගට් කරොත් එන්නේ C3ක්. ඒ නිසා ඒ තුන ටාගට් කරලා වැඩ කරන්න වෙනවා. ඔය මම මේ කිව්වට පස්සේ නිකන් ඔයා ඕන්නම් chat GPT එකේ හරි AI වල හරි ගහලා බලන්න. මේ මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරන්නේ මේ මිනිස්සුන්ගේ මනසෙන්. වෙන කිසි දෙයක් නැහැ. මනස තමයි අපේ එකම බාධාව. අර ඕක අලියගේ කතන්දරෙන් හොඳට පැහැදිලි වෙනවා. දැන් අර ඉස්සර දැන් ඔය ලොකු අලි එන ශක්තිමත් අලි ඔයාලා දැකලා දෙනවා පෙරහැරවල් වල ගෙනිච්චත් නැත්තම් ඔය ගාල් කරලා තිබ්බත් හරි පොඩි දන්වැල් වලින් ගැට ගහලා තියෙන්නේ. ඔය අලියට ඔය දන්වැල කඩන එක සිම්පල් කේස් එකක්. හරිද? නිකන් පොඩ්ඩක් ගැස්සුවා නම් දන්වැල කඩේ හැක අලියට. ඊටාම විශේෂ අවස්ථාවකදී මිසක් ඒ අලියට හෙන්න ලොකු දන්වැල් දාලා ගෙනියන්නේ නැහැ. සාමාන්‍ය අලි හීලෑ අලි නෝමල් දන්වැල් දාලා තමයි හදලා තියෙන්නේ. ගැට ගහලා තියෙන්නේ. ඒක නිකන් නූල් පොටක් කඩනවා වගේ මේ දන්වැල කැඩුවේ ඒකේ සාමාන්‍යයෙන්. නිකවට ඕනනම් හොයලා බලන්නකො ඉන්ටර්නෙට් එකේ එහෙම. ඒ වුණාට අලි දන්වැල් කඩන්නේ නැහැ. හේතුව ඒ උන්ව පොඩි කාලේ ඉඳන් හදපු විදිය. පොඩි කාලේ අලින්ව පුරුදු කරද්දී, ඒ කියන්නේ අලින්ව හීලෑ කරද්දී පළවෙනි කාලේ කරන්නේ පොඩි දුර්වල කාලේ අලියා දුර්වල කාලේ ඌ ලොකු බර දන්වැලකින් ගැට ගන්නවා. හරිද? කකුල ගැට ගන්නවා ලොකු බර දන්වැලකින් මේ කොහේ හරි තියෙන තැනක. ඒතර දුර්වල කාලේ ඌ try කරලා බලනවා දැන් කඩන්න දැන් හෙන ලොකු බර දන්වැලක් දාලා තියෙන්නේ කඩන්න බෑ ඌගේ කකුල තුවාල වෙනවා. ඒ කියන්නේ අවුරුදු පොඩි කාලේදී අලියා ඌ කඩන්න උත්සාහ කරනවා කඩන්න බෑ කකුල තුවාල වෙනවා. දැන් ටික ටික ලොකු වෙනකොට ඌ හිතනවා දැන් කොහොමද කඩන්න බෑනේ ඒක කඩන්න බෑ කියලා. ඊට පස්සේ ඒක ඒ ඇඩ්ගෝවන්ට තේරුණාට පස්සේ අලින් බලා ගන්න කට්ටියට තේරුණාට පස්සේ ඒගොල්ලෝ ඒක පොඩි දන්වැලකින් මාරු කරලා දානවා. ආයි මුළු ජීවිත කාලෙටම අලියා try කරන්නේ නැහැ. මොකද අලියා පොඩි කාලේ try කරලා තියෙනවා, try කරලා වැරදිලා තියෙනවා. try කරලා වැරදිච්ච හින්දා අලියා try කරන්නේ නැහැ. mental barrier එකක් තියෙන්නේ. ඔය මිනිස්සුන් මානසිකත්වයේ වශයෙන් ඇති කරගන්න බාධාව කියන එකට හොඳම උදාහරණයක් තමයි ඔය අලි කතන්දරේ. මේක නිකන් මොටිවේෂන් එකට කියන එකක් නෙවෙයි. මේ පන්තියේ වරුණාම මේක දැක්කට පස්සේ ඕන්නම් සර්ච් කරන්න AI වල chat GPT වල හෝ ඉන්ටර්නෙට් එකේ මේක අර mental barrier කියන කතන්දරේ පැහැදිලි කරන කතාවක්.
මිනිස්සුන්ටත් තලින්ටත් ඔය කාටත් එකයි. අපි මොකක් හරි කරලා වැඩේ අසාර්ථක වෙලා බැරි වෙලා තියෙනකොට අපිට කවදාවත් හැමදාම හිතෙන්නේ බැරි වෙයි බැරි වෙයි බැරි වෙයි බැරි වෙයි. අපි හැම වෙලාවෙම අපිවම ප්‍රශ්න කරනවා බැරි වෙයි මේක කරගන්න බැරි වෙයි. දැන් නම් වෙලාවක් නැහැ. දැන් මේක මෙයත් කිව්වා බෑ අරයත් කිව්වා බෑ කියලා අපිව වට්ටගෙන යනවා. හැබැයි වාට විශ්වාස කරොත් සමහරට වාට ඊටාම සරලව කරන්න පුළුවන් දෙයක් තමයි මෙතන තියෙන්නේ. අලියට දන්වල කඩන්න පුළුවන් කියලා උට ගැම්මක් ආවොත් ඌ කඩනවා. මොකද උට භෞතිකව උට කඩන්න පුළුවන් ඒක. උගේ තියෙන ශක්තියයි දන්වලේ ශක්තියයි ගත්තම උට කඩන්න පුළුවන්. ඉතින් අලියා වගේ තමයි ඕගොල්ලෝ. ඒ කියන්නේ ඔයා දන්නේ නැහැ ඔයා කවුද කියලා. ඔයා හිතන් ඉන්නව මොකක් හරි සිදුවීමක් නිසා ඔයා මෝඩයෙක් කියලා. සමහරට කවුරු හරි කියපු දෙයක් හින්දා, කවුරු හරි ඔයාට කියපු කතන්දරයක් හින්දා, සමහරට නෑදෑයෝ කියපු කතන්දරයක් හින්දා, ඉස්කෝලේදී වෙච්ච සිදුවීමක් හින්දා, ඉස්කෝලේ ගුරුවරයෙක් කියපු කතන්දරයක් හින්දා, වෙන ගුරුවරයෙක් කියපු කතන්දරයක් හින්දා ඔයා හිතන් ඉන්න මේ ඔබට බෑ කියලා. සමහරට ඔයා කාලයක් යම් යම් විදියකට උත්සාහ කරලා අර අලියා පොඩි කාලේ දඟල කරන්න උත්සාහ කරා වගේ කාලයක් යම් යම් විදියට උත්සාහ කරලා ඔයා අසාර්ථක වුණා නම් ඔය අද හිතන් ඉන්න ඔයාට බෑ කියලා. ඔය මම දැකලා තියෙන ගොඩාක් ළමයිට ලකුණු අඩු වෙන්න හේතුව ඒකයි. එයාලා ඩෙන්ටිටි එක විසින්ම විශ්වාස කරන්නේ අපාරුන් නම් මීටර මට නම් බෑ. මට ඉතින් මොකක් හරි පොඩි දෙයක් තමයි කරගන්න වෙන්නේ. ඇත්තටම උන්ගේ ශක්තිය ඊට වඩා මාර වැඩි. ඒ නිසා මේ තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න. කාලය කීයද කාගෙවත් අහා යන්න ඕනේ නැහැ. මට මේ තුනක් පුළුවන් වෙයිද? අනේ මට වචනයක් දෙන්න ඒ තුනක් පුළුවන් වෙයිද? ඒ කියන්නේ ඔයාව පල්ලෙහාට දාලා තියෙන්නේ. ඒ තුනක් පුළුවන් වෙයිද? B තුනක් පුළුවන් වෙයිද කී ඔයා කාගෙන් හරි අහනවා කියන්නේ ගෲප් එක ළමයෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් ඔයා අහනවා කියන්නේ ඒ තුනක් පුළුවන් වෙයිද? B තුනක් පුළුවන් වෙයිද? අනේ වැඩ කරොත් කියලා. ඒ කියන්නේ ඔයාව අව탁සිරු කරලා තියෙන එතනම. පළවෙනි දේ තමන් ගැන හදන විශ්වාසය. හරිද? තමන් විශ්වාස කරලා අර හඳටම ගල් ගහන්න කොහේ හරි වදී උපරිමේ try එකක් දෙන්න. උපරිම කරන්න කට්ට කන්න මහන්සි වෙන්න මොකක් හරි දෙයක් කිව්වට පස්සේ ඒකෙන් පස්සේ ඒක අතහැරගෙන දැන් ඒ වෙලාවට විතරක් ගැම්මක් කරන් පස්සේ හෙට ඉඳන් ආයෙත් normal වෙන්න එපා. දැන් අඛණ්ඩව විදිහකට එන්න plan එකකට එන්න අර මන් දාපු වීඩියෝ එක බලන්න ඒකේ plan එක හදලා ඒක පටන් ගන්න. දැන් සමහරට ඔය එකපාරක් බලලා පටන් ගන්න ආයෙත් දැන් ඒව නැති වෙලා ඇති. දැන් දවස් 10ක් විතර ගිහින් තියෙන එක දාලා ආයි වැඩේ අතහැරිලා ඇති. කොච්චර plan හැදුවත් plan හදන එක නෙමෙයි වැඩේ. තමන්ව විශ්වාස කරලා පටන් ගන්න. ඔය ලොකු ප්‍රශ්නයකට තියෙන තමන්ව විශ්වාස කරන්නේ නැති එක. තියන කාලෙම මොනවද කරන්න පුළුවන්? දැන් අපි හිතමු හරි එකෙක්වත්ම නැහැ. බින්දුවේ ඉඳන් ඒ තුනක් දාපු මාස 3කින් කියලා අපි හිතමුකෝ. හරි අපි එකෙක්වත්ම නැහැ. ඔයා දාවිත් දන්නේ නැහැ නේ. ඔයා බලන්නකෝ කරලා. තමන්ට ඔයා පළවෙනි ගා වෙන්නත් පුළුවන් එහෙම. ඒ නිසා සියල්ල තමන්ගේ අතේ. සියල්ල තමන්ගේ විශ්වාසය මත තමයි තියෙන්නේ. හරි. ඒ නිසා මානසි වෙන්න වැඩකරන්න තමන් විශ්වාස කරන්න තමන්ට ආවේනිකව පොඩි පොඩි ප්ලෑන් හදාගන්න පටන් ගන්න. ඉන්න එපා. කිය ඉන්න එපා. පටන් ගන්න. වැඩේ පටන් ගන්න. පටන් ගද්දි ඉස්සරහට යන්න පුළුවන් ලේසියෙන්. විශ්වාසයෙන් වැඩ කරන්න. එහෙනම් වැඩේ මෙතනින් ඉවරයි. එහෙනම් දිනලා විතරක් ඉවර කරන්න ඕනේ. ලොකු ගේමක් ගහමු. හරි.